හයි කොහොමද ඔයාලට? ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ කැලණියට හැමදාම ශ්‍රී පාදස්ථානය පේනවද කියලා. ඉතින් ඔයාලා අහලා ඇතිනේ ලංකාවේ විවිධ තැන්වලට ශ්‍රී පාදස්ථානය පේනවා කියලා කියනවා. හැබැයි අද මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ කැලණියට කොහොමද ශ්‍රී පාදස්ථානය පේන්නේ කියලා. මම දැන් මේ ඉන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර නේවාසිකාගාරවල 4 වෙනි ෆ්ලෝර් එකේ. ඉතින් අපි දැන් දවස් ගානක ඉඳන්ම සමහර දවස්වලට උදේට ශ්‍රී පදස්ථානය දකිනවා. ඔයාලත් එක්ක අපේ මේ අත්දැකීම බෙදා ගන්න තමයි විශේෂයෙන්ම මේ වීඩියෝ එක මම අරන් ආවේ. මේ වීඩියෝ එකේ දවස් කිහිපයකම ශ්‍රී පදස්ථානයෙන් පෙනුන වීඩියෝ අඩංගු වෙනවා. උදේ කාලේ තමයි බොහෝ දුරට ශ්‍රී පාදස්ථානය දර්ශනය වෙන්නේ. ඒ වගේම විශේෂම දේ තමයි පැහැදිලි අහසක් තියෙන දවසට තමයි අපට ශ්‍රී පාදස්ථානය පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලත් මේ වගේ ඈත ඉඳන් ශ්‍රී පාදස්ථානය දැකලා තියෙනවද? එහෙමනම් ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් එකක් දාගෙනම යන්න.